ආදරණීය තරුවක් බලන්න යන්න එකක් ආපු ගමන් බලන්න යන්න පිස්සු මට තියෙනවා. මම ඇන්දේ අපේ ලස්සන පොල්කා ඩොට් හැඩම හැඩ ස්කර්ට් එකයි අපේ 1200ට ආපු අලුත් විතර නොට් එක තියෙන ක්‍රොප් টොප් එකයි. ඉතින් ඔයාලට මේ දෙකම මගේ ෂොප් එකෙන් ගන්න පුළුවන්. ඒ වැඩනේ අපි දැන් ලෑස්ති වෙමු ඉක්මනට. මොකද 4 පටන් ගන්නවා දැන් 18:39යි. කියන්නේ 6:49යි. 6:40යි. මගේ වැඩි වෙලේ නෑ. මම මේක දාලා ඇවිල්ලා තිබ්බ කොහෙද මන් දන්නේ නැහැ. මගේ ලිප්ස්ටික් වගේ. ඉතින් ඒක ඒ විදිහට මේ බෑග් එකේ මම දාගෙන ඉන්නවා. මට ලේසි. මෙන්න මේ ලිප්ස්ටික් එක ගාමු. මේක පාඩ කරගමු. ඒ ගාම ලිප්ස්ටික් එකෙම. දැන් මගේ යාළුවා එනවා කියලා. යාළුවා එනවා කිව්වා. ආයා එනකන් දඩබඩ ගාලා ලෑස්ති වෙන්න ඕනේ. ආවට පස්සේ ෆෝන් එක විතරයි ගහනකො ඉක්මනට එන්නකො එළියට. ඒකින්ද මෙහෙම ලෑස්ති වෙමු. ඊට පස්සේ සුපුරුදු පරිදි මෙන්න මෙහෙම කෑලි දෙකක් තියාගත්තා. මෙන්න මේක ගත්තා මෙහෙම. පූල් බෑන්ඩ් එකක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මුලිච්චියක් දාගන්නවා. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි අනිවාර්යෙන් කොහේ හරි යනවා නම් මට කන්නඩි දෙක තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ෆිල්ම් බලන්න යනකොට නැත්තම් මට ෆිල්ම් එක පේන්නේ නැහැ. දුරයිනේ. මට දැන් මේ ස්ක්‍රීන් එකක් දැන් තමයි හොඳට පේන්නේ. තාමත් ගියාම එක තමයි අද මගේ අවුට්ෆිට් එක ෆිල්ම් එක බලන්න යනවා. ඊට පස්සේ ෆිල්ම් එක බලන්න පුළුවන් හොඳට ඇදෙන මැටීරියල් වලින් හදින්න. ඔයාලට මේව ගන්න පුළුවන් මගේ ෂොප් එකෙන් ඔන්ලයින් ඕඩර් කරගන්න ඕන. අද ෆිල්ම් එකට නෙමෙයි යාගේ වැඩ කරත් එක්ක යන්නේ. මේ යාගෙන් මාලයක් ගත්ත කස්ටමර් කෙනෙක්ගේ බඩුවක්. එයා අද වැඩකට ගියා කොළඹ. ඒකින්ද අපේ ෂොප් එකට ඇවිල්ලා දීලා ගියා යාළගේ කට්ටිය. මේ තියෙන මේ නෙක්ලස් එක ලස්සනයි. මිරු ජුවලර්ස් එකේ ඔයාලට මේව ගන්න පුළුවන්. මිරු ජුවලර්ස් පේජ් එකට කියලා බලන්න. හරි. එහෙනම් මොකද සෙම් ටිකක් ගන්න යන්න තමයි තියෙන්නේ. ෆිල්ම් එක කොහොමද කියලා මම කියන්නම්. ෆිල්ම් එක ගැන කියන්න තු. මම දැක්ක ගොඩක් දෙනෙක් ලස්සනයි කියලා දාලා තියෙනවා. ඉතින් ලස්සන ඇති. අපි යම් බලන්න. මම ලෑස්තිලා ඉවරයි. මේ ඉන්ටර්වල් එක වෙලාව ඉතින් ෆිල්ම් එක බලුවට අපි කරේ කාප් එක. ෆිල්ම් එක නම් හරිම ලස්සනයි. ගිහිල්ලා බලන්න. මේ ෂොක් වෙනවා අන්තිමට හිතා ගන්න බැරි අවසානයක් තියෙන හොඳ කතාවක් තියෙනවා. ඉතින් ගිහිල්ලා බලන්න ආදරණීය තරුවක් හරිම ලස්සනයි. ඉතින් අපි ෆිල්ම් එක බැලුවා වගේම හොඳට කෑවා. අපි බැලුවේ රාම් සිනමා එකේ. අපි යද්දි එතනට 7:00 විතර වුණා. පැය භාගයක් විතර පරක් වෙලා ගියේ. මම හිතන්නේ පැය කාලක් විතර අපිට මිස් වෙන්නේ නැති. හරිම ලස්සන කතාවක් ගිහින් බලන්න. ඊට පස්සේ ෆිල්ම් එක බලලා අපි ආවා. අපි ඉතින් ෆිල්ම් එක බලලා ඉවර වෙලා අපේ මිහිරු අක්කාගේ කස්ටමර් කෙනෙක්ට එයා පර්චේස් කරපු බඩු වගේක් තිබිලා ඒක දෙන්නත් ගියා. ඉතින් මේ ක්ලිප්ස් ටික මගේ ෂොප් එකේ ක්ලිප්ස් ටිකක් උදේ කට්ටිය ඇවිල්ලා ඇඳලා මේ විදිහට බැලුවා. ඉතින් මෙයා මගේ යාළුවා හින්දා මම එයාගේ වීඩියෝස් ටිකක් ගත්තා. මගේ එන කස්ටමර්ස්ලාත් හරි හොඳයි. එයාලත් මට වීඩියෝස් ගන්න දෙනවා. ඉතින් මේ ඒනට මම එයාගේ ටිකක් තමයි අද ඇඩ් කරේ මේකට. ඒත් එක්කම ලස්සන ඇඳුම් ගොඩාරියක් මම දාලා තියෙනවා. රුපියල් 3000ට සුපිරි පෑන්ට් එකක් දාලා තිනවා. ඒකේ වීඩියෝස් නම් මෙතන නැහැ. ඉතින් අද උදේ මම මල් අරගෙන ආවේ ඒකේ ගත්ත වීඩියෝ ක්ලිප් එකකුත් තිබ්බ. ඒක ලස්සන හින්දා ඇඩ් කරා. ඉතින් ඔහොම තමයි මගේ දවස ගෙවුනේ. ඉතින් ෆිල්ම් එක බලන්න යන්න ලස්සනයි. Hold on.